Hi welcome back to my channel. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ මගේ pimples කොහොමද මම අඩු කරගත්තේ කියලා. ඉතින් වැඩි කතා බහක් ඕනේ අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ මගේ මුණ තිබිච්ච විදිය. මේ තියෙන්නේ acnes මොනවා කරත් මට අඩු වුණේ නැහැ. channel කරලා බෙහෙත් ගත්තා, හෝමෝන ප්‍රශ්නයක් කියලා බෙහෙත් ගත්තා. කිසිම දෙයකට මට අඩු වුණේ නැහැ. ඉතින් මම ලොකු මානසිකව අපහසුතාවයකටපත් වුණා. මේ ගැන හිතලා කණ්ණාඩියේ මූණක්වත් බැලුවේ නැහැ. මෙන්න මේ කාලේදී තමයි මම අඳුරන ડોක්ටර් කෙනෙක් මට ඇඩප්ලින් කියලා බෙහෙත් එකක් රෙකමන්ඩ් කරේ. ඊට අමතරව අනිත් මම යූස් කරපු බෙහෙත් දෙකක් ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරපු ඒවාම තමයි. මේ තියෙන්නේ මගේ මැජික් එක. පළවෙනි එක තමයි ඇක්ලින් බෙහෙත් එක. ඉතින් මම මේක යූස් කරා මුළු මූණටම පිම්පල්ස් වලට විතරක් නෙමෙයි අපිට පුළුවන් එක මුළු ඇක්නිස් එන ඒරියා එකටම යූස් කරන්න. මේක ලොකු ගාණක් උනේ නැහැ. මේක රුපියල් 600 ගාණක් වගේ තමයි උනේ. ඔයාලට ඕනම ෆාමසි එකකින් මේක ගන්න පුළුවන්. මේකේ තව බ්‍රෑන්ඩ් තියෙනවා ඒව ටිකක් ගන්න. හැබැයි මේ බ්‍රෑන්ඩ් එකකින් ගත්තොත් ඔයාලට ගාණ අඩුවට ගන්න පුළුවන් බය නැතුව. ඊට පස්සේ බෙනොක්ස්. ඒ කියන්නේ බෙන්සොල් පෙරොක්සයිඩ් එක. මේක නම් ටිකක් සැරයි. මොකද මේක මම යූස් කරන්නේ 5%. ඒක දැන් ඇත්තටම ඉවරයි. මම ඒක පාවිච්චි කරලා. මේ තියෙන මගේ අලුත් එක. ඉතින් මේක අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක්ගේ උපදෙස් මත තමයි යූස් කරන්න. මොකද මේක සැරයි. මම ගාන එකත් මම ගෑවට පස්සේ එතන කොහොමත් කළු පාට වෙලා එතන වේලනවා හුඟක් ඩ්‍රයි වෙනවා. ඉතින් මේක පරිස්සමෙන් යූස් කරන්න ඕන බෙහෙත් එකක්. මේක නම් මට ලොකුවට රෙකමන්ඩ් කරන්න බෑ ඔයාලට. හැබැයි ඔයාලගේ ලොකු පිම්පල්ස් තියෙනවා නම් මේක එතන විතරක් පිම්පල් එකකට ඇක්නේ එකකට විතරක්ම යූස් කරන්න ඔයාලට පුළුවන්. ඊළඟ එක මගේ ආසම බෙස්ට්ම ඇඩපලින් එක. ඒ කියන්නේ මේක තමයි මට හිතන දේ මට හොඳටම ගැලපුණේ. මගේ මූණට මට තියෙන සෙන්සිටිව් ඔයිලි ස්කින් එකක්. ඉතින් බය නැතුව මේක ඔයාලා ෆාමසි එකකින් අරගෙන යූස් කරන්න. ඔයාලගේ ඇක්නිස් තියෙන ඒරියා එකට. මේකත් රුපියල් 600 ගණක් වගේ තමයි වෙන්නේ. මේක තමයි මම ෆේස් වොෂ් එක වෙනුවට යූස් කරන්නේ. මගේ ඇක්නේඩ් සෝප් එක. මේක සාමාන්‍යයෙන් 2600 ගණක් වගේ වෙනවා. මම මේක පොඩි පොඩි කොටස් වල කපලා තමයි යූස් කරන්නේ. මොකද මේක නැත්තම් අපරාධේ වතුරට දිය වෙලා යනවා. මේක මම අරගෙන මාස 4ක් වගේ අපිට පුළුවන් මේක ගොඩාක් කාලයක් පාවිච්චි කරන්න. ඉතින් මේකෙත් හොඳට ඔයිල් කන්ට්‍රෝල් වෙනවා. මම හිතන්නේ මේ සබන් එකෙනුයි මේ බෙහෙත් එකනුයි මගේ මුණට ලොකු එලියක් ආවා. මගේ ඇක්නිස් අඩු වෙලා. ඊට අමතරව මේ විටමින් C එක මිලිග්‍රෑම් 100 මේක රුපියල් 300 ගණක් වගේ තමයි උනේ. පෙති 30ක් තියෙනවා මට මතක විදිහට. උදේ එකයි රැට එකයි තමයි මම බිව්වේ. ඒකිනොත් අපේ මූණ ග්ලෝ වෙනවා කියලා මම හිතනවා. මොකද මම මේ දේවල් ඔක්කොම යූස් කරපු නිසා මට එකපාරටම හිතා ගන්න බෑ මට මොකෙන්ද මේ රිසල්ට් එක ආවේ කියලා. හැබැයි මට මේ ඇඩප්ලින් එක නම් 100%ක් ෂුවර්. මොකද බෙනොක්ස් එක යූස් කරන්න පුළුවන් අපිට පිම්පල්ස් වලට විතරයි එතන උඩ චුට්ටක් ගාලා ඉන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට අමතරව මම දවසට වතුර ලීටර් 3-4 අතර බිව්වා අනිවාර්යෙන්ම. සීනි පාලනය කරා. ඊට අමතරව වෙනිවල් ගැටයි වැලිමි එකට දාලා මම තම්බලා බිව්වා. ඊට අමතරව කැරට් බීට් වගේ ඔයාලා හැමෝම දන්නේ නැචරල් දේවල් ටික මම යූස් කරා. මොකද මට කලර් එක අප් කරගන්න ඕන නිසා. ඉතින් මම හිතනවා දැන් මගේ මූණ යථාර්ථයට වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඇක්නිස් පිම්පල්ස් තියෙන අයට වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා මාකරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මට පුළුවන් රිප්ලයි කරන්න. ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.